රයිට්. මේ වීඩියෝ එක ළමයි 2026 උසස් පෙළ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය මීඩියා විෂය හදාරන සියලුම දරුවෝ වෙනුවෙන් මේ පාර වැඩි ප්‍රවණතාවයක් තියෙන මොන ප්‍රශ්නද මොන කොටස්ද එක්සෑම් එකේ අහන්න කියන කාරණය සම්බන්ධයෙන් තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ළමයි මේ පාර අපි සෑම කලා විෂයක් සඳහාම අනුමාන ප්‍රශ්න පත්‍ර සම්පාදනය කරලා තියෙනවා. එතකොට සෑම කලා විෂයකටම ඔයාලට සෑම කලා විෂයක් සඳහාම අනුමාන ප්‍රශ්න පත්‍ර 4 බැගින් ලබා ගන්න පුළුවන් එක විෂයකට. ඊට අමතරව සෑම කලා විෂයකටම අපි අවසාන සම්මන්ත්‍රණ සංවිධානය කරලා තියෙනවා අදාළ විෂයන් වල එක්සෑම්ස් තියෙන දවසට කලින් දවස්වල. ඒ නිසා අනුමාන ප්‍රශ්න පත්‍ර හරි අවසාන සම්මන්ත්‍රණ හරි සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඔයාලා හදාරන කලා විෂය ධාරාවන් තුල ඔයාලට පුළුවන් 070 හෝ 075 6300 කියන WhatsApp numbers දෙකකින් එකට message එකක් දැම්මොත් ඔයාලට ඒ සම්බන්ධ තොරතුරු දැනගන්න පුළුවන්. අපි ළම බැලුවොත් එහෙම 2026 අපි A-level media අනුමාන කතා කරොත් මේ පාර වැඩි වශයෙන් පුතේ බලාගෙන යන්න. සංනිවේදනයේ ස්වභාවය, කාර්යයන්, අන්තර්පුද්ගල සංනිවේදනය, ජන සංනිවේදනය, කතන සංනිවේදනය, වාචික සංනිවේදනය, ආකෘතිය අද විස්තර කිරීම විශේෂයෙන් මොස්කුට ආකෘතිය සහ සැලෙන වීව ආකෘතිය, සාම්ප්‍රදායික මාධ්‍යය, එවත් ඒ හරහා සාම්ප්‍රදායික මාධ්‍ය ලක්ෂණ, ඒවයි අංග, සාම්ප්‍රදායික මාධ්‍යවල වැදගත්කම බලාගන්න. ජනප්‍රිය සංස්කෘතිය, ගෝලීය සංස්කෘතිය, අන්තර් සංස්කෘතිය අධ්‍යයනය සම්බන්ධව බලාගන්න. විචාරයේ අවශ්‍යතාවය, මාධ්‍ය විචාරකයාගේ ලක්ෂණ, මාධ්‍ය සහ දෘෂ්ටිවාදය, මාධ්‍ය විශ්ලේෂණය සඳහා යොදාගත හැකි කරුණු, නිර්මාණශීලීත්වයේ මූලිකාංග, නිර්මාණශීලී භාෂා භාවිත හේවත් විශේෂයෙන් පුවත්පත ගුවන් විදුලිය, සිනමාවේ භාෂාව, විශේෂයෙන් කැමරා කෝණ සම්බන්ධව, ජනශ්‍රුති හා ජන කලාවේ ප්‍රයෝජන, ගුවන් විදුලියේ ලක්ෂණ, ජේම්ස් සහ හංකේ මහජන සම්බන්ධතා ආකෘතිය, මාධ්‍ය මහජන සම්බන්ධතා, රාජ්‍ය මහජන සම්බන්ධතා, මහජන සම්බන්ධතා නිලධාරියාගේ කාර්යභාරය සහ කුසලතා, සිද්ධි කළමනාකරණයේ අවශ්‍යතා, නියාමන පනත්, සමකාලීන මාධ්‍ය ප්‍රවණතා, ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික ප්‍රවණතා, සංවර්ධනය සඳහා සංනිවේදනයට අදාළ වැදගත් මාතෘකා, සමීක්ෂණයේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම කියන කොටස් සම්බන්ධව විශේෂයෙන් මේවාට සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය වැඩිපුර මේ කොටස් වැඩිපුර බලාගෙන යන්න එක්සෑම් එකට යද්දී සහ සෑම කලා විෂයට අපි සම්පාදනය කරන අනුමාන ප්‍රශ්න පත්‍ර 4 බැගින් සහ අවසාන සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මේ WhatsApp numbers දෙකකින් එකට message එකක් දාලා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ළමයි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකොට බුදු සරණයි. good luck.